සුබ දවසක් හැමෝටම කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් අපි හැමෝමත් එකතු වෙලා ඉන්නවා. විශේෂම දෙයක් සෙලිබ්‍රේට් කරන්න මොකක්ද දන්නවද? ඔන්ලයින් ස්පේස් එකේ තියෙන අපි වැඩ කරන අපේ බිස්නස් එකේ 9th year celebration එක ඇත්තටම ඒක ලොකු ඉවෙන්ට් එකක්. ඒකට හේතුව තමයි ඔන්ලයින් බිස්නස් කියලා අපි දකිනවා හැම තැනම බිස්නස් ගොඩක් තියෙනවා. අර අපි කතාවට කියන වගේ හතු පිපෙනා වගේ ඔන්ලයින් බිස්නස් තියෙනවා. හැබැයි මේ බිස්නස් කොයිතරම් දුරට ස්ටේබල්ද කියන එක ගැන හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ওই ප්‍රශ්න තියෙන අතරදී අපි සෙලිබ්‍රේට් කරනවා මේ බිස්නස් මොඩල් එකේ 9th year එක. ඒ කියන්නේ ගොඩක්ම ලොකු achievement එකක්. මේ හින්දාම තමයි අපි දකින්නේ බිස්නස් මොඩල් එක එක්ස්ප්ලෝර් කරන්න එනවා ගොඩක් දෙනෙක්. ඇවිල්ලා මීට අවුරුදු ගානකට කලින් මේ බිස්නස් මොඩල් එක එක්ස්ප්ලෝර් කරලා මට හරිම ක්වික් ඉන්කම් එකක් ඕනේ කියලා මට හෙට මේ බිස්නස් එක අද පටන් අරගෙන හෙට මට ඉන්කම් එකක් එන්නේ නැහැ කියලා බිස්නස් එකකින් හැරිලා ගිය අය දැන් නැවතෙන්න පටන් අරන් තියෙනවා. ඒකට හේතුව මොකද? ඇත්තට මේක proven හොඳ systematic business එකක් මොඩල් එකක් වුණ නිසාම තමයි ඔය කියන ට්‍රස්ට් එක මේ වෙනකොට අවුරුදු 9ක් පුරාවට බිල්ඩ් වෙලා තියෙන මේ සමාජයේ. ඉතින් ඒ හින්දාම තමයි අපිත් මේ වෙනකොට බොහොම ප්‍රවුඩ්ලි මේක ප්‍රසන්ට් කරන්නේ. ඒ වගේම අපි මේ බිස්නස් කමියුනිටි එකේ ඉන්නවා කියන එක හරිම ප්‍රවුඩ් ඇත්තටම. ඉතින් මම හිතන්නේ අපිට ඔය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ ඩිලයින්ට පුළුවන් එතනින් එහාට කොහොමද මේ බිස්නස් එක මේ තරම් සස්ටේනබල් උනේ කියන එක ගැන කතා කරන්න. දැන් මම මේ බිස්නස් එක පටන් ගන්න මාස 14ක් විතර වෙනවා. ඉතින් ඒ කාලේ මම දැක්කා මේ බිස්නස් එකේ 200,000 වගේ කට්ටිය හිටියා බිස්නස් එකේ. දැන් අද වෙද්දි අපි 9th anniversary එක celebrate කරද්දී දැනට මේකේ බිස්නස් එක කරනවා 267,000 වගේ පිරිසක් මෙතන අපි වගේ සාමාන්‍ය පිරිසක් ඇවිල්ලා තමයි මෙතන බිස්නස් එක කරන්නේ. ඉතින් ඒ කියන්නේ ඔයාට zero knowledge එකකින් මේ බිස්නස් එක පටන්ගෙන ඔයාට මෙතන අපි දකිනවා monthly 6 figure income එකක් ගන්න අය අපි දකිනවා. ඉතින් එච්චරකට හොඳ success proven business model එකක් මේක. ඉතින් එහෙම නැතුව ඒ වගේ monthly income එකකට යන්න බෑ. ඒ වගේ හොඳ solid foundation එකක් නැත්තම්. ඉතින් මං කිව්වේ අර සාමාන්‍ය අපි වගේ කට්ටිය ඇවිල්ලා මේ business එක කරලා සාර්ථක වෙනවා. ඒ වගේම මෙතන ගොඩක් අය මං දකිනවා අවුරුද්දෙන් දෙකෙන් ජොබ් ක්වික් කරන අය ඉන්නවා. ඒ වගේම මෝගේජ් පේඩ් ඔෆ් කරන අය ඉන්නවා. ඒ වගේ එච්චර තැනකට යන්නේ මේකේ තියෙන මේ බිස්නස් එක හොඳ සාර්ථක බිස්නස් එකක්. අර ජානකි කිව්වා වගේ මගෙනුත් කට්ටිය ගොඩක් ඉන්ක්වයර් කරලා අර දවස් දෙකක් තුනක් ඉඳලා බලලා මේක ක්වික් රිච් වෙන්නේ නැහැ කියලා ගියපු අය නැවතත් ඇවිල්ලා ඉන්ක්වයර් කරනවා මේ බිස්නස් එකේ සාර්ථකත්වය දැකලා. ඉතින් මමත් හරි සතුටුයි කියන්නේ. ඉතින් අපි අද 9th anniversary එක celebrate කරනවා. ඉතින් මිතිලට මොකද කියන්න තියෙන්නේ? මේ 9th anniversary එක celebrate කරනකොට ඉතින් අපි හැමෝමලා proud වෙනවා. මොකද මේ business එකේ ඇතුලේ අපි ඉන්න නිසා. මොකද මේක ඇත්තටම proven business model එකක්. ඒකේ හින්දා තමයි ඒකට එන අය සාර්ථක වෙන්නේ. මොකද business model එක ඇත්තටම හදලා තියෙන්නේ fully automated system එකක තමයි run වෙන්නේ. business owner ට තියෙන්නේ පොඩි දෙයක් තමයි කරන්නේ. එයාගේ consistency එක, එයාගේ confidence එක තියාගෙන, එයා dedication එක තියාගෙන වැඩ කරොත් ඇත්තටම මේ business එකේ සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් අර ඩිලානි කිව්වත් වගේ මේ ඉන්න 2,66,000ක business owners දෙහා බැලුවාම අපිට තේරෙනවා ඒගොල්ලෝ කොච්චර එහෙම සක්සස්ෆුල් වෙලා තියෙනවද කියලා අවුරුදු ගණනාවකින්. ඉතින් මේ බිස්නස් මොඩල් එක තරම්ම පරණ අයත් ඉන්නවා. මේක කරන අවුරුදු 9ක් විතර මේ බිස්නස් එක කරන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ සක්සස් එක බැලුවාම මම හිතන්නේ ඒක අර බිලීව් කරන්නත් බැරි තරම්. ඉතින් ඇත්තටම අලුතෙන් එන එක්කෙනෙක් හිතනවා ඇති මේක මේ පුළුවන්ද මේක රියල්ද කියලා ගොඩක් ක්ලයන්ට්ස් අහනවා. මේ බිස්නස් එක මේ ඔයගොල්ලෝ මේ කියන එක මේක ඇත්තටම රියල් බිස්නස් එකක්ද? මේකේ මෙහෙම මේ සක්සස් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම පිටින් ඇවිල්ලා බලන එක්කෙනෙක්ට ඇත්තටම මේක එහෙම හිතෙනවා තමයි මුලින්ම. නමුත් ඇත්තටම අපිට තේරෙනවා මේ බිස්නස් එක ඇතුලේ අපි වැඩ කරන නිසා මේකේ තියෙන අර මෙන්ටර්ෂිප් එක, ඒ කියන්නේ මේ මෙන්ටර් කෙනෙක්ගේ තියෙන සපෝට් එක, අනිත් එක කමියුනිටි සපෝට් එක, ඒක ගොඩක් වැදගත් වෙනවා මේ බිස්නස් එක සක්සස්ෆුල් කරගන්න. ඒ වගේම තමයි අපේ ට්‍රේනින් එක. ඒක වර්ල්ඩ් ක්ලාස් ට්‍රේනින් එකක්. ඔයාලට 24/7ම one on one වීඩියෝ බේස් ට්‍රේනින් එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට කැමති වෙලාවක ඒක බලලා ඔයාලට ඔයාගේ බිස්නස් එකට ඇප්ලයි කරගන්න පුළුවන් ඒකේ. ඒ වගේ ඒ දෙක තමයි ට්‍රේනින් එකයි
ඔයාට මේ තියෙන සපෝට් සිස්ටම් එකයි ඒ දෙක තියෙන නිසා තමයි මම හිතන්නේ මේ බිස්නස් එක මෙච්චර සක්සස්ෆුලි මේක හොඳට කරගන්න පුළුවන් වෙන්නේ හැමෝටම. ඉතින් ඒ ටික තමයි ඒ කියන්නේ ඇත්තටම මේකේ අර ඩිලානි කිව්වත් වගේ ඇත්තටම ක්ලයන්ට්ස් ඉන්නවා මටත් එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා බලලා මේක අර ක්වික් රිච් එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ ක්වික් රිච් බිස්නස් මොඩල් එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ ආපු ගමන්ම ඔයාට earn කරගෙන එහෙම යන්න බෑ. නමුත් ඔයා මේකේ ඉඳලා ඔයාගේ බිස්නස් එක බිල්ඩ් අප් කරගන්න ඕන. ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ සෝෂල් මීඩියා වල ඔයාගේ තියෙන ඒ බිස්නස් ප්‍රොෆයිල් එක ඔයා ඒක බිල්ඩ් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාට ගොඩක් අර එක්ස්පෝෂර් එකක් හම්බ වෙන්නේ. එක්ස්පෑන්ඩ් වෙලා ගොඩක් ක්ලයන්ට්ස්ට ඒක AI වලින් පෙන්වන්නේ. එතකොට ඔයාගේ එක හොඳට ඔයා ඩිවෙලොප් කරගත්තාම. ඉතින් එහෙම යන බිස්නස් මොඩල් එකක්. එහෙම නැතුව මේ අද ඇවිල්ලා හෙට වෙනකොට earn කරලා එහෙම ඉවර වෙන එකක් නෙවෙයි. ඉතින් ඇත්තටම මේ මාත් දැක්කා ඒ කියන්නේ මේ බිස්නස් මොඩල් එක ගැන කියලා තියෙනවා අපේ ඉන්න මේ ලීඩර්ස්ලා. ඒගොල්ලෝ කියලා තියෙනවා ඒගොල්ලෝ ඉස්සර මේක කරන්න පටන් අරන් නවත්තපු අය ආයෙම සැරයක් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා දැන්. මොකද ඒගොල්ලන්ට පේනවනේ මේ බිස්නස් මොඩල් එක සාර්ථකයි මේකේ ඉන්න අය සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ මේක හරි හොඳ ඔපචුනිටි එකක් කෙනෙක්ට ඕනෙම කෙනෙක්ට ස්ටේ හෝම් මම් කෙනෙක් ඩැඩ් කෙනෙක් එහෙම නැත්නම් අපි හිතමු අවුරුදු 10කට 18කට වැඩි යුනිවර්සිටි ස්ටඩි කරන කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක්ට ඒ වගේම යං අයට එතකොට රිටයර් වෙන්න ආසන්න අයට රිටයර්ඩ් අයට එහෙම ඒජ් එකක් අදාළම වෙන්නේ නැහැ. ඔයාට සීරෝ එක්ස්පීරියන්ස් එකකින් මේ බිස්නස් එක පටන් අරන් සාර්ථක වෙන්න පුළුවන්. ඒකේ අපි ඒක දැකලා තියෙනවා ලයිව් මේ බිස්නස් එක ඇතුලේ. ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව ආපු අය මේක සක්සස් වෙලා තියෙනවා. ඕනෙම වැඩක් කරන අය, වැඩ කරන්නේ නැති අය ඒක අදාළම නැහැ. કોઈ කමියුනිටි එකද ඒක අදාළත් නැහැ. මුළු ග්ලෝබලි ඉන්නවා මේකේ සක්සස් වෙච්ච අය. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ බිස්නස් මොඩල් එකේ තියෙන හරි ලොකු ස්පෙෂල් දෙයක්. ඉතින් චාමි ඔයා මොකද හිතන්නේ? ඔව් මිතිලා ඇත්තටම හරිම සතුටුයි. මොකද අවුරුදු 9ක් කියලා කියන්නේ ලොකු කාලයක්. ජානකි කිව්වත් වගේ අර හතු පිපෙන්න වගේ ගොඩක් බිස්නසස් පටන් ගන්නවා. එක එක දේවල් එනවා. හැබැයි එහෙම නෙමෙයි අවුරුදු 9ක් ස්ට්‍රෝංග්ලි මේක කරගෙන යනවා කියලා කියන්නේ දකින ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේක කොච්චර ස්ට්‍රෝං ෆවුන්ඩේෂන් එකක් එක්ක හැදිච්ච බිස්නස් එකක්ද කියලා. ඉතින් අපේ ෆවුන්ඩර්ස්ලා ගත්තත් ඒගොල්ලෝ හරිම සාමාන්‍ය කට්ටිය. ඒගොල්ලෝ බිස්නස් එක ස්ටාර්ට් කරේ බිඳුවේ ඉඳන්. හැබැයි අද ඉන්න තැන ගත්තාම සමහර විට මිතුලා කිව්වත් වගේ කෙනෙක් එකපාරට ට්‍රස්ට් කරන්නේ නැහැ. අවුරුදු 9ක කාලය ඇතුළත පුරාවට ඒගොල්ලෝ මේ තැනට ගිහිලා තිනවා. මොකද මන්ත්ලි ඉන්කම් එකකට එන්ටයිටල් වෙලා ඒගොල්ලෝගේ දැක්කහම එකපාරට ට්‍රස්ට් කරන්නේ නැහැ ඒගොල්ලෝගේ earnings හය දේවල්. හැබැයි අපි හැමතිස්සෙම කතා කරනවා මේක proven model එකක් සහ මේකේ හරි compensation plan එකක් තියෙනවා. ඔයා දන්නා බිස්නස් එක ස්ටාර්ට් කරාම ඔයාට කොතෙන්ටද යන්න පුළුවන් කියන එක. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි ඩවුට් එකක් අර කෙනෙක්ට එකපාරට ඩවුට් එකක් එනවා එච්චර earn කරන එක ගැනත්. හැබැයි ඔයා compensation plan එක දැක්කහම එහෙම හිතන්නේ නැහැ. ඉතින් ඇත්තටම 9th anniversary එකේ ඊයේ මම හිතන්නේ award ceremony එකක් තිබ්බා අපි හැමෝම බැලුවා ඒක 25 awards දුන්නා. ඉතින් ඒකෙදි ඇත්තටම මට දැනෙච්ච දෙයක් තමයි කොච්චර දෙනෙක්ගේ ජීවිත මේ බිස්නස් එකත් එක්ක වෙනස් වෙලා තියෙනවද කියලා. ඒගොල්ලෝගේ ස්ටෝරීස් අහුවාම හරිම සාමාන්‍ය කට්ටිය සමහරු අපි හිතන්නේත් නැහැ ඒ තරම් දේවල් ඒගොල්ලෝගේ ලයිෆ් එකේ තියෙනවා කියලා. අපි කෙනෙක් ගැන හිතන්නේ නැහැ දැක්කහම එච්චර දේවල් එයා ඒ ලයිෆ් එකේ go through කරලා තියෙනවා කියලා. මොකද දැන් ඉන්න තත්ත්වෙත් එක්ක දැක්කහම. ඉතින් ගොඩක් දෙනෙක් ජීවිතේ completely change කරන් තියෙනවා වෙන මොකුත් නිසා නෙමෙයි මේ බිස්නස් එක නිසා. ඉතින් ඒව දැක්කට පස්සේ ඇත්තටම හරිම proud අපිත් මේ බිස්නස් එක කරන්නේ. මොකද අපි හැමෝම බිස්නස් එක start කළා හරි පොඩි කාලයයි. ජානකි ගත්තත් මම ගත්තත් ඩිනානි ගත්තත් මිතිලා ගත්තත් අපි හරි පොඩි කාලයයි. ඉතින් අපිට තව මම හිතන්නේ අපි මේ just start එක විතරයි. අපිට තව යන්න ගොඩක් ඉස්සරහට තියෙනවා. ඉතින් ස්ටාර්ට් එකේ අපි මෙහෙමනම් අපිත් තව අවුරුදු 10ක් අවුරුදු 9ක් යනකොට කොතනද ඉන්නේ කියන එක අපිට ඉමැජින් කරන්න පුළුවන්. ඒ දේවල් ස්ටෝරීස් ඇහුවම් ඒ දේවල් දැක්කට පස්සේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේක ඇත්තටම අපි හැමෝම ඇවිල්ලා මොකද අර ජානකි ඩිලානි මිතුලා කතා කරා වගේ ගොඩක් කට්ටිය අපෙන් ඉන්ක්වයර් කරලා හැබැයි අර අපි කිව්වා මෙන්න මේක normal business එකක් මෙන්න මේකයි procedure එක කිව්වට පස්සේ ඒගොල්ලෝ ආපහු හැරෙනවා අර ඉක්මනට සල්ලි earn කරන්න ඕනේ නිසා මොකද ඊයේත් මං client කෙනෙක් එක්ක කතා කරා එයාත් කිව්වේ එයාත් bitcoin කරලා කලිනුත් ඉන්ක්වයර් කරපු කෙනෙක් ඊට පස්සේ එතනදී lost වෙලා තමයි දැන් ආපහු ඇවිල්ලා තියෙන්නේ අර ඒ වගේ දේවල් තියෙනවා මොකද මේක real business එකක් අපි හැමතිස්සෙම කතා කරනවා ඔයා මෙතනදී සල්ලි දාන්නේ නැහැ එකපාරට business එකට ඉන්වෙස්ට් කරන්නේ නැහැ ඔයා business model එක බලලා ඔයා ඒකට happy නම් තමයි ඉන්වෙස්ට් කරන්නේ ඉතින් ඒක නිසා
ඇත්තටම මම හිතන්නේ ඔන්ලයින් බිස්නස් කිව්වහම ගොඩක් දේවල් තියෙනවා. ඒ තියෙන දේවල් අතරේ මම හිතන්නේ මේක නම්බර් 1 වෙන්නේ අවුරුදු 9ක් කාලය පුරාවටම මේක ප්‍රූවන් බිස්නස් එකක් විදියට මේක කරගෙන යන නිසා. ඉතින් ඒ වගේම මම තව චූටි දෙයක් ඇඩ් කරන්නම්. මොකද මේ දවස්වල අපේ ස්පෙෂල් ප්‍රොමෝෂන් එකක් යනවා. ඒක ගිය මාසෙත් තිබුණා, මේ මාසෙත් තියෙනවා. ගොඩක් දෙනෙක් මේ ප්‍රොමෝෂන් එකත් එක්ක බිස්නස් එකට සම්බන්ධ වුණා. මොකද හේතුව ඔයාගේ earning capacity එක 4 times ඔයාට earn කරන්න පුළුවන්. ඔයා හිතන්න normally ඔයා බිස්නස් එක start කරන්නේ ඩොලර් 1000ක ඉන්කම් එකක් ඔයාට එන විදියට නම් මේකේ ඩොලර් 4000ක් ඉන්කම් එකක් එන විදියට ඔයාට බිස්නස් එක set up කරන්න පුළුවන්. ඔයාගේ ROI එක හරිම වැඩි සහ ඔයා කෙලින්ම ගොඩක් අමාරු මයිල්ස්ටෝන් එකකින් ඉස්සරහට යනවා. ඔයා මයිල්ස්ටෝන් එකක් ස්කිප් කරලා ඉස්සරහට යනවා සහ ඔයා day 1 එකේදීම strong business එකක් foundation එකක් හදනවා. ඉතින් ඔයා business එකට interest කෙනෙක් නම් මම හිතන්නේ අනිවාර්යයෙන්ම මේ ප්‍රොමෝෂන් එක මේක අපි හැමතිස්සෙම කතා කරනවා අපි වැඩ කරන මේන් කම්පැනි එක අවුරුදු 52ක් පරණයි. ඒ අවුරුදු 52 කාලය පුරාවටම දීපු හොඳම ප්‍රොමෝෂන් එක තමයි මේ ප්‍රොමෝෂන් එක. ඉතින් ඔයත් බිස්නස් එකට ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් මම හිතන්නේ අනිවාර්යයෙන්ම මේක හොඳම අවස්ථාව ඔයා 149 පේ කරලා ඔයා බිස්නස් මොඩල් එක ඇක්සස් කරලා බලන්න. මොකද ඔයාට හිතෙනවා නම් ඔයාට මේ වෙලාවේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න පුළුවන් ඒ ප්‍රොමෝෂන් එකත් එක්ක ඒක අපිට ලැබිච්ච නැති chance එකක්. ඉතින් මම හිතන්නේ ඒකට හැමෝම ඇග්‍රී වෙවි. ඒ chance එක අපිට ලැබුණා නම් මම හිතන්නේ අපි මිරත් වඩා ඉක්මනට ඉස්සරහට ගිහිල්ලා සහ ඒක හරිම ස්ටේබල්. ඒක එතකොට ඔයාටත් පුළුවන් ඒ වගේ ස්ටේබල් විදියට බිස්නස් එක පළවෙනි ස්ටෙප් එකේ ඉඳන්ම ස්ටාර්ට් කරන්න. ඉතින් ඉන්ට්‍රස්ට් කෙනෙක් ඉන්නවා නම් අපි 4 දෙනාගෙන් කාට හරි මැසේජ් කරන්න. අපි ඔයාට වැඩිදුර විස්තර දෙන්නම්. එහෙනම් අපි මේ වගේ ආයෙත් දවසක මොන ගැහෙනතුරු සුබ දවසක් ඔයාලට. සුබ දවසක්.